සුබ දවසක් ඔයාලා හැමෝටම. ඉතින් මම අද අරන් ආවේ අප අවට සතුන් කියන පරිසරය තේමාව යටතේ සත්ව ලෝකයේ තියෙන විශ්මිත නිර්මාණ ගැන. ඉතින් මගේ YouTube channel එක subscribe කරලා නැත්නම් දැම්මම subscribe කරන්න. ඒ වගේම පහලින් තියෙන bell icon එක click කරන්න. එතකොට පුළුවන් ඔයාලට මගේ වීඩියෝ ඔයාලා ළඟටම ගෙන්න ගන්න. ඉතින් අද මං කියලා දෙන්නේ පුංචි දුවල පුතාලට වැදගත් වන සත්ව ලෝකයේ තියෙන විශ්මිත නිර්මාණ ගැන. ඉතින් ශාරීරික ප්‍රමාණයෙන් පුංචි වුණත් මේ පුංචි සත්තු කරන විශිෂ්ට නිර්මාණ ගැන අපි අද කතා කරමු. ඉතින් ඉස්සෙල්ලාම අපි බලමු කුරුළු ලෝකයේ විශිෂ්ටම ගෘහ නිර්මාණ ශිල්පියා ලෙස සැලකෙන වඩු කුරුල්ලා විසින් නිර්මාණය කරන වඩු කුරුළු කූඩුව ගැන. ඉතින් ඔයාලා මේ දකින්නේ ලස්සන වඩු කුරුළු කූඩුවක්. වඩු කුරුල්ලන් වර්ග දෙකක් තියෙනවා. රුක් වඩු කුරුල්ලන් හා පන් වඩු කුරුල්ලන් කියන වඩු කුරුල්ලෝ දෙවර්ගය තමයි ඉන්නේ. ඉතින් වඩු කුරුල්ලෝ තමන්ගේ කූඩුව හදද්දී ඒ සඳහා අමු ගොයම් කොළයි තන කොළයි තමයි යොදාගන්නේ. පළමුවෙන්ම කූඩුවේ රවුම් කොටස පිරිමි වඩු කුරුල්ලා විසින් තනිවම නිර්මාණය කරනවා. ඊට පස්සේ තමන්ට සහකාරියක් ලැබුණාම ඔවුන් දෙදෙනාම එකතු වෙලා තමයි කූඩුවේ ඉතුරු කොටස් නිර්මාණය කරන්නේ. කූඩුවේ විවරය තියෙන්නේ කූඩුවට පහළින්. බොහෝ දුරට එයාලා කූඩුව හදන්නේ මේ අතු අගිස්සට වගේ වෙන්න. ඒ කියන්නේ සර්පයෙකුටවත් යන්න අමාරු වෙන විදිහට තමයි කූඩුව හදන්නේ. දින ගණනක්ම මහන්සි වෙලා කූඩුව ඇතුළ සිට පිටතටත් පිටත සිට ඇතුළටත් ඉතා සූක්ෂම ආකාරයට කූඩුව නිර්මාණය කරන්න මේ පුංචි වඩු කුරුල්ල හරිම දක්ෂයි. මේ කූඩුවේ තියෙන තවත් විශේෂ දෙයක් තමයි දුවේ පුතේ මේ කූඩුවේ තියෙන රවුම් කොටසේ රඳවන මැටි ගුලිය. මේ මැටි ගුලියේ කළුවර වෙනකොට කණා මැදිරියෝ ගෙනල්ලා අලවනවා කියලා අපි අහලා තියෙනවා. ඉතින් මේකේ විද්‍යාත්මක වැදගත්කම කිව්වොත් කූඩුව අර වැස්සෙන් සුළඟෙන් කූඩුව සෙලවිලා කැඩෙන්න පුළුවන්. අන්න ඒ සෙලවෙන එක වළක්වන්න තමයිලු මේ මැටි ගුලිය ගෙනල්ලා අලවන්නේ කියලාත් කියන්නේ. ඉතින් මේ වඩු කුරුළු කූඩුව ස්වභාව ධර්මයේ විශිෂ්ට නිර්මාණයක් ලෙස හඳුන්වන්න පුළුවන්. ඊළඟට සත්ව ලෝකයේ විශිෂ්ට නිර්මාණයක් ලෙස අපිට හඳුන්වන්න පුළුවන් මකුළුවා විසින් නිර්මාණය කරන මකුණු දැල. මකුළු දැල අපිට කරදරයක් කියලා අපි හිතුවට මකුළු දැලෙන් පරිසරයට විශාල සේවයක් සිදු වෙනවා. ඒ කියන්නේ රසායනික පලිබෝධනාශක වලටත් මරන්න බැරි කෘමීන් සංඛ්‍යාවක් මේ මකුළුවන් විසින් ආහාරයට ගන්නවා. මකුළුවන් මකුළු දැල වියන්නේ උගේ ශරීරයේ තියෙන උකු ද්‍රාවණයකින්. මකුළුවන් මේ ද්‍රාවණය යොදාගෙන දැල් වියනවට අමතරව සත්තු අල්ලගන්න, ඒ වගේම අල්ලගන්න ගොදුර ඔතා ගන්න, බිත්තර දාලා ඒ කෝෂ හදන්නත් භාවිතා කරනවා. ඒ වගේම මකුළුවා දැල වියද්දි තමන්ගේ ගන්ති දෙකක සේද භාවිතා කරනවා. පුංචි ඔයාලට මකුළුවෙක් දැලක් වියන ආකාරය බලාගෙන හිටියොත් මේ ලස්සන නිර්මාණය ගැන අවබෝධයක් ලබා ගන්න පුළුවන්. අපි ඊළඟට සාකච්ඡා කරන්නේ සත්ව ලෝකයේ ඇති තවත් විශිෂ්ට නිර්මාණයක් වන මී වදය ගැන. මී මැස්සා කියන්නේ සත්ව ලෝකයේ ඉන්න හරිම කඩිසර සතෙක්. මලින් මලට පියාඹා ගිහිල්ලා පැණි එකතු කරගෙන ගස් බෙනවල මී වදය හදනවා. කවුරු හරි මී වදයට ලං වුණොත් එහෙම එයාලගේ තියෙන තියුණු දල වලින් පහර දෙනවා. ඉතා පුංචි සතෙක් වුණත් මේ මී මැස්ස හරිම කඩිසරයි වගේම එඩිතරයි. මෙයාලා හදන මී වදය ඉතාම විශිෂ්ට නිර්මාණයක්. සියුම් කාමර සහිතව මී වදය හදන්නේ මෙයාලගේ ශරීරයෙන් පිටවන ඉටි වර්ගයකින්. මීමැසි රාජධානිය පාලනය කරන්නේ මීමැසි රැජිනක් විසින්. ඉතින් මේ පුංචි සතා හදන මේ නිර්මාණය අති විශිෂ්ටයි. ඒ වගේම මී පැණි කියන්නේ බොහොම ඖෂධයක්. ඊළඟට අපි සාකච්ඡා කරන්නේ වැහිලිහිණියගේ කූඩුව ගැන. කුරුළු ලෝකයේ නිර්මාණාත්මක වගේම කල් පැවැත්මක් සහිත ආරක්ෂිත වාසස්ථානයක්
තනා ගන්න කුරුල්ලන් අතර වැහිලිහිණියට හිමිවන්නේ සුවිශේෂී ස්ථානයක්. වැහිලිහිණියා කූඩුව හදන්නේ මැටි වලින්. කුඩා මැටි ගුලි ගෙනත් ඒව තමන්ගේ කෙල සමග මිශ්‍ර කරලා පුංචි පුංචි බෝල විදියට හදලා තමයි මේ එයා කූඩුව හදාගන්නේ. ඒ මතු පිට හැඩය සමාන කරන්න පුළුවන් පුනීලයක් දෙකට බැලුවට පස්සේ ඒකේ එක කොටසක් තියෙන්නේ. අන්න ඒ එක කොටසක හැඩයට සමානයි. ඉතින් මෙයාගේ මේ නිවසට ඇතුළු වන්න එකම එක පුංචි කවුලුවක් විතරයි තියන්නේ. එයා අනිත් හැම පැත්තම ආවරණය කරලා තියෙන්නේ. ඉතින් මෙයා මේ කූඩුව හදාගන්නේ ශබ්ද බද්ද අඩු නිසල්මන් තැනක තමයි මේ වැහිලිහිණි කූඩුව හදන්නේ. වැහිලිහිණි කූඩුව සංචාරක කර්මාන්තයේදී ආහාර වශයෙන් භාවිතා කරනවලු. ඉතින් වැහිලිහිණි කූඩුව ඒ නිසාම මිල අධිකයිලු. ඒ වුණාට ඉතින් පව් නේද? ඒ අහිංසක සත්තුන්ගේ කූඩුව අපි කඩන්න හොඳ නෑ. ඊළඟට අපි කතා කරමු දෙබර කූඩුව ගැන. අනිත් කෘමි සත්තු අනිත් සත්තු කූඩු හදාගන්නේ ගස්වල කොළ ඒ වගේ දේවල් අරගෙන. ඒ වුණාට දෙබරගේ කූඩුව හදන්නේ මිනිස්සුන්ට විෂ ද්‍රව්‍ය වලින් තමයි හදන්නේ. ඒ කියන්නේ විෂ ශාක වලින් ඒවගේ විෂ අරගෙන තමයි දෙබර කූඩුව හදන්නේ. ඒ කියන්නේ විෂ ගස් වල කොළ සැපීමට ලක් කරලා යාලා කූඩුව හදනවා. ඉතින් මේ දෙබර කූඩුවත් විශිෂ්ට නිර්මාණයක් හැටියට තමයි සලකන්නේ සබහාදහමේ. ඊළඟට අපි කතා කරමු තුඹස ගැන. තුඹස හදන්නේ පුංචිම පුංචි වේයෙක්. තුඹස හැදුවට පස්සේ තමයි නයා ඒ තුඹස තමාගේ නිවස කරගන්නේ. ඉතින් වේයොත් සහයෝගයෙන් වැඩ කරනවා. එයාලා ඔය මැටි පස් වගේ දේවල් එක්ක වේයාගේ කෙල එකතු කරලා තමයි තුඹස හදන්නේ. ඊට පස්සේ ඒ තුඹසෙත් අර නිකන් උමං වගේ එහෙම පුංචි පුංචියට හදනවා. ඉතින් මේ තුඹස වේයාගේ ශරීර ප්‍රමාණයට වඩා 1200ක් පමණ ප්‍රමාණයකින් උසයි කියනවා. ඉතින් මේ තුඹසත් සත්ව ලෝකයේ විශිෂ්ට නිර්මාණයක් ලෙස හඳුන්වනවා. ඊළඟට අපිට තව සත්ව ලෝකයේ විශිෂ්ට නිර්මාණයක් විදියට හඳුන්වන්න පුළුවන් දිමිගොටුව. දිමියෝ ජීවත් වෙන්නේ සාමූහිකව. දිමියෝ සටන් කරන්න හරි දක්ෂයි. එතකොට දිමියෙක් අපිව හපා කෑවහම යාළගේ ශරීරයෙන් ආම්ලික ශ්‍රාවයක් නිකුත් කරනවා. මේ ශ්‍රාවය හරිම වේදනාකාරී. ඉතින් මේ දිමි ගොටු හදනකොට කූඩු 5ක් වගේ තියෙනවා. ඉතින් එතන දිමියෝ ලක්ෂ ගාණක් වගේ ඉන්නවා. විශාල ප්‍රමාණයක් දිමියෝ ඉන්නවා. ඉතින් ඒ වගේ පල්ලෙහායින් හදන කූඩු වල වැඩකාර දිමියෝ ඉන්නවා කියනවා. එතකොට ඉහළ තියෙන කූඩු වල දිමියන්ගේ රැජිනත් ඉන්නවලු. ඉතින් මේ වැඩිහිටි දිමියන්ට මේ කේටය නැල්ලු. ඒක නිසා එයාලා කූඩුව හදන්නේ කොළ දෙකක් එකතු කරලා එයාලගේ කීටයෝ ඉන්නේ. ඒ කීටයන්ගේ බඩ චුට්ටක් සපා කාලා ඒකෙන් ශ්‍රාවයක් එනවලු. ඒ ශ්‍රාවයෙන් තමයිලු කොළ දෙක එකට අලවලා කූඩුව හදන්නේ. එතකොට මේ දිමිගොටු හදන්නේ අඹ, ජම්බු, පේර, අනෝද වගේ ශාකවල එයාලා කූඩු හදා ගන්නවලු. ඉතින් මේ දිමියගෙන් අපිට ගන්න ආදර්ශයකුත් තියෙනවා පුංචි දුවේ පුතේ. දිමියෝන්ගෙන් ගන්න තියෙන ආදර්ශය තමයි එයාලා සාමූහික බවෙන් යුක්තයි. ඉතින් සත්ව ලෝකයේ විශිෂ්ට නිර්මාණ ගැන මම අද කතා කරා. ඉතින් මම ඔයාලට වැදගත් වෙන තවත් වීඩියෝ එකක් අරන් එනකම් හැමෝම පරිස්සමෙන් ඉන්න. සුබ දවසක්.